සුබුද්ධසනක් අපි ජපන් භාෂාව ඉගෙන ගන්න සිසු දරුවන්ගේ ජපානයේ රැකියා සිහිනය හිතේ දරාගෙන ඉන්න සිසු දරුවන්ගේ අවධානයට යොමු කරන්න ඕන පණිවිඩයක් කියන්න තමයි කතා කරන්නේ. ඇත්තටම වර්තමානයේ ජපානයේ මේ අලුතෙන් පත් වුණු අගමැතිතුමිය සහ ඒ රජයේ තියෙන ක්‍රියාකලාපයේ දිහා බලනකොට අපිට පැහැදිලිව පේනවා ජපානයේ විදේශිකයන්ට ක්‍රමවත් විදිහට ජීවත් වෙන්න පුළුවන්, ක්‍රමවත් විදිහට ජපානයට ඇතුල් වෙන විදේශිකයන්ට පමණයි ජපානයේ අවස්ථාවන් ලැබෙන්නේ. ඒ නිසා ජපානයේ විවිධ විසමාචාර නීති විරෝධී ආකාරයෙන් කටයුතු කරන විදේශිකයන්ට ජපානයේ ඇතුලේ වැට බැඳෙන ලකුණු අපිට හැම වෙලෙම පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා හැම වෙලෙම අපි ශ්‍රී ලංකාවෙන් ජපානයට යන්න බලාපොරොත්තු වෙන දරුවන්ට හැම වෙලෙම දෙන උපදේශය තමයි ක්‍රමවත් විදිහට ජපන් භාෂාව හරියට අධ්‍යාපනය ලැබලා ඒ වගේම ජපානයේ තියෙන වීසා නීතියට අනුකූලව ජපානයට යන්න උත්සාහ කරන්න. මොකද ජපන් භාෂාව නැතුව ජපානයේ ජීවත් වෙන්න හරි අමාරුයි. ඒක අපි කොච්චර ඒත්තු ගන්නන්න උත්සාහ කරත් ලංකාවේ තරුණ පරපුරට මුගක් වෙලාවට උත්සාහ කරන්නේ ඊටාම අවම ජපන් භාෂා මට්ටමකින් ජපානයට යන්න. නමුත් ජපානයට ගියාට පස්සේ ඒ කටයුතු කරගන්න, ජපානයේ තියෙන සාමාන්‍ය ලයිෆ් එක ගත කරන්න, රැකියාව කරන්න, ඒ වගේ දේවල් වලදී ජපන් භාෂාව ප්‍රමාණවත් නැති නිසා Tamante අදාළ වෘත්තීය මට්ටම සහ ජීවන මට්ටම ළඟා කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ජපන් රජය කල්පනා කරලා තියෙන්නේ මේ ජපන් භාෂාව කියන එක ඉහළ තලයකට ගෙනල්ලා දාන්න බලාපොරොත්තු වෙනවා ජපානයට ඇතුල් වීමේ මේ වීසා නීතියටම සම්බන්ධ කරලා. එතකොට ඒකේ මූලික පියවරක් විදිහට අපි කවුරුත් දන්න මේ ට්‍රේනින් වීසා. එහෙම නැත්නම් මේ තාක්ෂණ පුහුණු වීසා කියන වීසා කාණ්ඩය දැනට ක්‍රියාත්මක වෙන නීතිය යටතේ වැඩිහිටි සාත්තු සේවය ඇරුණහම අනිකුත් ශේෂ්ත්‍ර යටතේ ට්‍රේනින් වීසා එකකට ජපානයට යනකොට ජපන් භාෂා විභාගයක් සමත් වෙන්න ඕන කියලා අනිවාර්ය කොන්දේසියක් නැහැ. ඒ නිසා කිසිම ජපන් භාෂා දැනීමක් නොමැති කෙනෙකුට උනත් සම්මුඛ පරීක්ෂණයක් සමත් වුණොත් ට්‍රේනින් වීසා එකෙන් ජපානයට යන අවස්ථාවක් දැනට උදා වෙලා තියෙනවා. මේ යටතේ භාෂාව ප්‍රමාණවත් නැති අය ට්‍රේනින් වීසා එකකින් එහෙම නැත්නම් මේ TITP කියලා අපි සඳහන් කෙටියෙන් හඳුන්වනවා. මේ කාණ්ඩය යටතේ ජපානයට ආවහම විවිධාකාර ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ රැකියා ස්ථානවල ඒ වගේම සාමාන්‍ය සමාජයේ මේ ගැටලු ඇති වෙන්න මූලිකම හේතුවක් තමයි මේ ජපන් භාෂාව සහ ජපානයේ සංස්කෘතිය ගැන අවබෝධය අඩුකම. ඒතර ජපන් රජය තීරණය කළා තියෙනවා 2027 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ තාක්ෂණ පුහුණු වීසා වල සැලකිය යුතු වෙනසක් කරන්න. ඒක අපි සරලව කියනවා මේ නමේ වෙනසක් වෙනවා කියලා. ඒකට ඉස්සේෂූරියෝ කියලා මේ අපි දැනට හඳුන්වන මේ ගිනෝජිෂූ කියන නමින් වෙනසක් වෙනවා මේ ඉස්සේෂූරියෝ කියන වීසා එක. ඉතින් මේක ඇත්තටම අපි කල්පනා කරොත් මේ දැනට ක්‍රියාත්මක වන SSW එහෙම නැත්නම් මේ කුසලතා වීසා, නිපුණතා වීසා කියන කාණ්ඩයේම මූලික අධීර බවට පත් වෙනවා. ඒතර මේ යටතේ ජපානයට ඇතුල් වෙනකොට මෙතෙක්කල් නොතිබුණ මේ ජපන් භාෂා සුදුසුකමක්, බැරියර් එකක්, ඒ කියන්නේ කඩයිමක් තීරණය කරන්න ජපානය මේ දවස්වල සැලසුම් කරනවා. මේකට හඳුන්වා දෙන විභාගය මොකක්ද කියලා තාම නිල වශයෙන් දැනුම් දීලා නැහැ. නමුත් දැනට වාර්තා වන තොරතුරු අනුව මේ අපේ දැනට ක්‍රියාත්මක වන JLPT N5 NAT N5 වගේ මට්ටමේ N5 කියන ලෙවල් එකෙන් පහ මට්ටමට සමගාමී වන විභාගයක් ඒගොල්ලෝ තීරණය කරනවා මේ ට්‍රේනින් වීසා එක යටතේ ජපානයට එනවා නම් අවම වශයෙන් ඒ විභාගය සමත් විය යුතුයි කියලා. ඉතින් ඒ නිසා මම ලංකාවේ තරුණ තරුණියන්ගෙන් හැමෝගෙම ඉල්ලන්නේ ජපානයට එන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ට්‍රේනින් වීසා එක යටතේ ඉදිරියට විභාගයක් සමත් නොවුනොත් ජපානයට එන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ට්‍රේනින් වීසා එක එහෙම නැත්නම් TITP යටතේ ජපානයට යන්න බලාපොරොත්තු වෙන අය N5 මට්ටමට ජපන් භාෂාව අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු වෙනවා ලබන වසරේ සිට. මේ යටතේ දැනට ක්‍රියාත්මක වන තාක්ෂණ පුහුණු වීසා මේ ට්‍රේනින් වීසා එකේ දැනට ක්‍රියාත්මක වන වීසා කාණ්ඩය යම් නතර කිරීමකට ලක් වෙයි බොහෝ දුරට මේ වසරේ නොවැම්බර් දෙසැම්බර් වගේ කාලය ඇතුළතදී. ඒතර අලුත් සිස්ටම් එක පටන් ගන්නේ අප්‍රේල් මාසයේ ඉඳලා. එතන මේ කාලය තුල අර සංක්‍රාන්ති කාලයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ඒ අලුත් සිස්ටම් එකට යන්න කලින් මේ හැම තරුණ තරුණියක්ම මේ
TITP එහෙම නැත්නම් ට්‍රේනින් වීසා යටතේ යන්න බලාපොරොත්තු වෙන අයට මම කරන ඉල්ලීම තමයි N5 level එක දක්වා N5 මට්ටම දක්වා කඩිනමින් ජපන් භාෂාව ඉගෙන ගන්න. ඒ වගේම ස්ටුඩන්ට් වීසා ශිෂ්‍ය වීසා යටතේ ජපානයට යන්න බලාපොරොත්තු වෙන අයට ඉදිරියේදී මේ ජපන් භාෂා විභාග සමත් අයට තමයි වීසා ලැබෙන්නේ. ඉතින් ඒ නිසා N5 හා N4 කියන්නේ N5 N4 මට්ටම් වල ජපන් භාෂා විභාග විවිධාකාර විභාග තියෙනවා ලංකාවේ මේ වන විට පවත්වන JLPT එහෙම නැත්නම් NAT එහෙම නැත්නම් JLCT J ටෙස්ට් කියලා ටෙස්ට් එකක් තියෙනවා. ඒ වගේම top J කියලා තියෙනවා. මේ වගේ විවිධාකාර විභාග තියෙනවා. මේ මොනවා හරි විභාගයක N5 N4 N5 මට්ටම ප්‍රථමයෙන්ම සමත් වෙලා ඊට පස්ව N4 මට්ටම සමත් වෙන්න. ඒතර ඔයගොල්ලන් මේ ජපන් සිහිනයට ටිකක් ලං වෙන්න පුළුවන් මේ ජපන් භාෂාව සුසුකම සම්පූර්ණ කරගත්තට පස්සේ.